ආයුබෝවන් ST Education YouTube channel එක සඳහා සාදරයෙන් පිළිගන්නවා. 11 වසරට වැදගත් වෙන ව්‍යාකරණ අංගයක් වන විභක්ති පාඩම තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට අද අරන් ඇවිල්ලා තියෙන්නේ. විභක්ති සිදත් සඟදා කතුවරයා හඳුන්වලා තියෙන්නේ නමින් පරව බෙදනු ලබනුයේ විභත් නම්. ඒ කියන්නේ නාමයකට පරව. ඒ කියන්නේ නාමයකට පස්සේ බෙදනු ලබනුයේ විභක්ති කියලා තමයි සිදත් සඟදා කතුවරයා විභක්ති නිර්වචනය කරලා තියෙන්නේ. විභක්තියක් කියන්න සරලව ගත්තොත් විභක්තියක් කියලා කියන්නේ නාමයක් කොටස් වලට බෙදා දැක්වීම විභක්තිය වෙනවා. ප්‍රත්‍යක් කියලා කියන්නේ නාම පදයේ අගට එකතු වෙන අකුර ප්‍රත්‍ය වෙනවා. එතකොට නාමයක් කොටස් වලට බෙදා දක්වන්නේ ප්‍රත්‍ය මගිනි. දැන් බල්ලා කියන වචනේ ගත්තොත් ඒක ප්‍රත්‍ය වලට කැඩුවාම එන්නේ බලුදන ආ. ආ කියන එක තමයි ප්‍රත්‍ය. ඒවා විභක්ති ප්‍රත්‍ය වෙනවා. නාම ප්‍රකෘතියක් කියලා කියන්නේ නාම පදයක මුල් ස්වરૂපය නාම ප්‍රකෘතිය නැත්නම් නාම මූලයේ විදියට හඳුන්වනවා. ඒතකොට නාම ප්‍රකෘතියට විභක්ති ප්‍රත්‍යක් එකතු කරපුවාම ඒ පදය විවිධ අර්ථ වලින් යෙදෙනවා. විභක්ති පදයක් ගොඩනැගෙන්නේ නාම ප්‍රකෘතියක් සහ විභක්ති ප්‍රත්‍යක් එකතු වෙලා තමයි විභක්ති පදයක් හැදෙන්නේ. ගොවියා කියන විභක්ති පදය හැදිලා තියෙන්නේ ගොවි කියන නාම ප්‍රකෘතිය සහ ආ කියන විභක්ති ප්‍රත්‍යය එකතු වීමෙන් තමයි මේ ගොවියා කියන විභක්ති පදය නිර්මාණය වෙලා තියෙන්නේ. මිනිසාට කියන විභක්ති පදය හැදිලා තියෙන විදිහ බලමු. ඒක හැදිලා තියෙන්නේ මිනිස් කියන නාම ප්‍රකෘතියත් ආට කියන විභක්ති ප්‍රත්‍යයත් එකතු වෙලා මිනිසාට කියන විභක්ති පදය නිර්මාණය වෙලා තියෙනවා. සිංහල භාෂාවේ විභක්ති 9ක් තියෙනවා. ඒවා නම් ප්‍රථමා විභක්තිය, කර්ම විභක්තිය, කර්තෘ විභක්තිය, කරණ විභක්තිය, සම්ප්‍රදාන විභක්තිය, අවදි විභක්තිය, සම්බන්ධ විභක්තිය, ආධාර විභක්තිය සහ ආලපන විභක්තියයි. පළවෙනි විභක්තිය ප්‍රථමා විභක්තිය. ප්‍රථමා විභක්තිය කියලා කියන්නේ ක්‍රියාපදයෙන් යුක්ත වී ඇති පදයේ හෙවත් උක්ත කර්තෘ ප්‍රථමා විභක්තිය වෙනවා. හැම වෙලාවෙම ප්‍රථමා විභක්තිය විදිහට පෙනී සිටින්නේ උක්ත කර්තෘ. එතකොට ක්‍රියාපදයෙන් යුක්ත වෙලා තියෙන පදේ තමයි ප්‍රථමා විභක්තිය වෙන්නේ. පියවරු දරුවන් රකිති කියන වාක්‍ය ගත්තාම ඒ වාක්‍යයේ ක්‍රියාව නැත්නම් ආඛ්‍යාතයෙන් උක්ත වෙලා තියෙන්නේ මොකක්ද කියලා බලපුවාම ඒක තමයි උක්ත කර්තෘ. ඒක තමයි ප්‍රථමා විභක්තිය වෙන්නේ. දැන් රකිති කියන ක්‍රියාවෙන් රකින්නේ කවරෙක්ද කියලා ප්‍රශ්න නැගුවාම පිළිතුර වශයෙන් හම්බෙන්නේ පියවරු. එතකොට මේ වාක්‍යයේ උක්ත කර්තෘ වෙන්නේ පියවරු. ඒතර උක්ත කර්තෘ තමයි ප්‍රථමා විභක්තිය. ඒතර පියවරු තමයි ප්‍රථමා විභක්තිය. දැන් ලේඛකයා පොතක් ලියයි. ඉස්සෙල්ලාම මේකේ ක්‍රියාව හඳුනා ගන්න ඕනේ. ක්‍රියාපදේ තමයි ලියයි. ලියයි කියන පදයෙන් කවුරුද ලියුවේ කියලා ප්‍රශ්න නැගුවාම ලැබෙන්නේ ලේඛකයා. ඒතකොට ලේඛකයා තමයි උක්ත කර්තෘ. එයා තමයි ප්‍රථමා විභක්තිය. ගොවියෝ ගවයන් රකිති. එතකොට ප්‍රථමා විභක්තිය වෙන්නේ ගොවියෝ. ශිෂ්‍යයා ක්‍රීඩා කරයි. ශිෂ්‍යයා තමයි ප්‍රථමා විභක්තිය. මල්ලී පරිගණකයේ ක්‍රියා කරවයි. ප්‍රථමා විභක්තිය බවට පත් වෙන්නේ මල්ලී. කර්මකාරක වාක්‍යයකදී උක්ත කර්මය තමයි ප්‍රථමා විභක්තිය විදියට සලකන්නේ. පියවරුන් විසින් දරුවෝ රැකිති කියන වාක්‍ය ගත්තාම ඒකේ ක්‍රියාව වෙන්නේ රැකිති. ක්‍රියාපදයේ රැකිති. රැකිති කියන ක්‍රියාපදයෙන් උක්ත වන්නේ දරුවෝ. දරුවෝ කියන්නේ කර්මපදේ. ඒතකොට උක්ත කර්මය තමයි ප්‍රථමා විභක්තිය විදියට සලකන්නේ කර්මකාරක වාක්‍යයකදී. එතකොට මෙතන දරුවෝ කියන එක තමයි ප්‍රථමා විභක්තිය විදියට ගැනෙන්නේ. දැන් වෛද්‍යවරුන් විසින් රෝගීහු සුවපත් කෙරෙති කියන වාක්‍ය ගත්තාම කෙරෙති කියන ක්‍රියාපදයෙන් උක්ත වෙන්නේ රෝගීහු කියන කර්මපදේ. ඒකට මේකේ ප්‍රථමා විභක්තිය වෙන්නේ රෝගීහු කියන එක තමයි ප්‍රථමා විභක්තිය වෙන්නේ. හැම වෙලාවම කර්මකාරක වාක්‍යයක් නම් ඒකේ ප්‍රථමා විභක්තිය හොයන්න කියලා තිබ්බොත් ඒකේ ප්‍රථමා විභක්තිය බවට පත් වෙන්නේ උක්ත කර්මය. ගොවියන් විසින් කුඹුර වැපිරෙති. මේකේ ප්‍රථමා විභක්තිය කුඹුරු. සෙබළුන් විසින් ත්‍රස්තවාදීහු පැරදවෙති.
ත්‍රස්තවාදීහු තමා ප්‍රථමා විභක්තිය. ත්‍රස්තවාදීහු තමා උක්ත කර්මය බවට පත් වෙලා තියෙන්නේ. සත්ව වේදීන් විසින් සත්තු පරීක්ෂා කෙරෙති. සත්තු තමා ප්‍රථමා විභක්තිය බවට පත් වෙන්නේ මේ වාක්‍යයේදී. මේ වාක්‍යවල ප්‍රථමා විභක්තිය මොකක්ද කියලා බලමු. පළවෙනි වාක්‍යයේ තියෙන්නේ "වෑත්තෑවේ හිමි පුත්තිල කාව්‍ය රචනා කළේය." ක්‍රියාවෙන් යුක්ත වන පදය තමා ප්‍රථමා විභක්තිය බවට පත් වෙන්නේ. රචනා කළේය. කවුරෙක්ද රචනා කරේ? වෑත්තෑවේ හිමි තමයි උක්ත වෙන්නේ. ඒතර උක්ත කර්තෘ පදය තමා ප්‍රථමා විභක්තිය බවට පත් වෙන්නේ. ඒ වාක්‍යයේ ප්‍රථමා විභක්තිය වෙන්නේ වෑත්තෑවේ හිමි. කලාකරුවෝ සම්මන්ත්‍රණයට සහභාගී වූහ. ඒකේ ප්‍රථමා විභක්තිය වෙන්නේ කලාකරුවෝ. බාලිකාවෝ උදෑසනම පාසලට පැමිණෙති. ප්‍රථමා විභක්තිය බවට පත් වෙන්නේ බාලිකාවෝ. ඉතිහාසඥයෝ ශාස්ත්‍රීය සාකච්ඡා පවත්වති. ඉතිහාසඥයෝ තමා ප්‍රථමා විභක්තිය බවට පත් වෙන්නේ. ඒතර පළවෙනි හතරම තියෙන්නේ උක්ත කර්තෘ තමා ප්‍රථමා විභක්තිය බවට පත් වෙලා තියෙන්නේ. ප්‍රථමා විභක්තිය වෙන්නේ උක්ත කර්තෘ. ඊළඟ වාක්‍ය තුන තියෙන්නේ කර්මකාරක වාක්‍ය. කර්මකාරක වාක්‍යයකදී ප්‍රථමා විභක්තිය වෙන්නේ උක්ත කර්ම පදේ. ඒකට කතුවරුන් විසින් ශිෂ්‍යෝ ක්‍රීඩාවට යොමු කෙරෙති. යොමු කෙරෙති කියන එකෙන් උක්ත වෙලා තියෙන්නේ ශිෂ්‍යෝ. ඒකට උක්ත කර්මය තමා ප්‍රථමා විභක්තිය බවට පත් වෙන්නේ. ඒකට මේ වාක්‍යයේ ප්‍රථමා විභක්තිය වෙන්නේ ශිෂ්‍යෝ. දක්ෂ නිළියන් විසින් රසිකයෝ සතුටු කෙරෙති. ප්‍රථමා විභක්තිය වෙන්නේ රසිකයෝ. මව් විසින් දරුවෝ ඇගයති. දරුවෝ තමා ප්‍රථමා විභක්තිය වෙන්නේ. අවසානයේ තියෙන වාක්‍ය තුනේ උක්ත කර්මය තමා ප්‍රථමා විභක්තිය බවට පත් වෙලා තියෙන්නේ. දෙවැනි විභක්තිය කර්ම විභක්තිය. වාක්‍යයක අවසාන ක්‍රියාවට යටත් වන පදය කර්ම විභක්තිය ගනී. වාක්‍යයක අනුක්ත කර්ම පදය කර්ම විභක්තිය ගනී. වාක්‍යයක අවසාන ක්‍රියාවට යටත් වෙන පදේ තමයි කර්මයේ විදියට සලකන්නේ. එතකොට කර්ම විභක්තිය වෙන්නේ ඒ අනුක්ත කර්ම පදේ තමයි කර්ම විභක්තිය බවට පත් වෙන්නේ. පියවරු දරුවන් රකිති කියන වාක්‍ය ගත්තාම මේකේ අවසාන ක්‍රියාපදේ නැත්නම් ආඛ්‍යාතය වෙන්නේ රකිති. රකිති කියන ක්‍රියාපදයට යටත් වෙන පදේ තමයි දරුවන්. දරුවන් කියන පදය එතකොට අනුක්ත කර්ම පදේ. ඒක තමයි කර්ම විභක්තිය විදියට සලකන්නේ මේ වාක්‍යයේදී. උදාහරණයක් විදියට ගත්තාම පොලිස් නිලධාරීහු නිවැරදි කරුවන් ආරක්ෂා කරති. ආරක්ෂා කරති කියන ක්‍රියාවට යටත් වෙන්නේ නිවැරදි කරුවන්. නිවැරදි කරුවන් කියන වචනය අනුක්තයි. ඒ වගේම කර්ම පදයට අනුක්ත කර්ම පදේ තමයි කර්ම විභක්තිය විදියට පෙනී සිටින්නේ. එතකොට මේ වාක්‍යයේ නිවැරදි කරුවන් තමයි කර්ම විභක්තිය වෙන්නේ. දෙමෝපියෝ දරුවන් යහමඟ යවති. දරුවන් කියන්නේ කර්ම විභක්තිය මේ වාක්‍යයේ. අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ගුරුවරුන් දැනුවත් කරයි. ගුරුවරුන් කර්ම විභක්තිය. කම්කරුවෝ ඉල්ලීම් දිනා ගනිති. ඉල්ලීම් කියන්නේ කර්ම විභක්තිය. මෙන් සේ වැනි එව් ලෙස මුත් විරස පාසා වෙත පරා කියන නිපාත පද සමග යෙදෙන්නේ කර්ම විභක්ති පදයි. ඇය දෙවඟනක මෙන් රූමත්ය. එතකොට මේකේ කර්ම විභක්තිය වෙන්නේ දෙවඟනක. දෙවඟනක කියන වචනේ මෙන් කියන නිපාත පදයේ සමග යෙදිලා. එතකොට එහෙම යෙදෙන අවස්ථාවල නිපාත පදයක් එක්ක යෙදුනොත් ඒ පදය ඒ වචනය කර්ම විභක්ති පදයක් බවට පත් වෙනවා. එතකොට මේ වාක්‍යයේ කර්ම විභක්තිය වෙන්නේ දෙවඟනක. මේ වාක්‍යවල කර්ම විභක්තිය මොකක්ද කියලා බලමු. සභාපතිතුමා සමාජිකයන් අමතයි. අමතයි කියන ක්‍රියාවට යටත් වෙලා තියෙන්නේ සමාජිකයන්. සමාජිකයන් කියන්නේ කර්ම පදේ වගේම මේ සමාජිකයන් කියන වචනේ අනුක්තයි. ඒතර අනුක්ත කර්ම පදේ තමයි කර්ම විභක්තිය බවට පත් වෙනවා. මේ වාක්‍යයේ සමාජිකයන් කියන එක තමයි කර්ම විභක්තිය වෙන්නේ. තරුණ තරුණියෝ වැඩිහිටියන් නමතති. වැඩිහිටියන් කර්ම විභක්තිය. දෙමව්පියෝ ක්‍රීඩා උත්සවය නරඹති. ක්‍රීඩා උත්සවය කියන්නේ කර්ම විභක්තිය. පාලකයා සේවකයන් කැඳවීය. සේවකයන් කියන්නේ කර්ම විභක්තිය. තුන්වෙනි විභක්තිය කර්තෘ විභක්තිය. කර්මකාරක වාක්‍යයක අනුක්ත කර්තෘ විභක්තිය ගනී.
අනිවාර්යයෙන්ම කර්තෘ විභක්තිය තියෙන නම් ඒ වාක්‍යේ කර්මකාරක වෙන්න ඕනේ. කර්මකාරක නම් අනිවාර්යයෙන් ඒකේ අනුක්ත කර්තෘ ඉන්නවා. එතකොට ඒක වාක්‍යයේ කර්තෘ විභක්තිය තියෙනවා. එතකොට කර්තෘ විභක්තියේ අර්ථය පළ කරන්නේ විසින් කියන නිපාත පද. උදාහරණයක් විදිහට ගත්තාම පියවරුන් විසින් දරුවෝ රැකිතේ කියන වාක්‍යය ගත්තාම පියවරුන් විසින් කියන එක තමයි කර්තෘ විභක්තිය වෙන්නේ. ඊටාම පහසුවෙන් හොයාගන්න පුළුවන් විභක්තිය තමයි මේ කර්තෘ විභක්තිය කියලා කියන්නේ. මේ වචන දාලා කර්තෘ විභක්තිය නිර්මාණය කරන්න තමයි තියෙන්නේ. පළවෙනි එක තියෙන්නේ සොයුරිය. සොයුරිය කියන එක කර්තෘ විභක්තියට වර්ණගද්දී ඒක අනුක්ත කරලා විසින් කියන නිපාත පදේ දාපුවම ඒක කර්තෘ විභක්ති පදේ බවට පත් වෙනවා. ඒතර සොයුරිය කියන වචනය අනුක්ත කරපුවාම සොයුරියමයි. ඒකට විසින් කියන නිපාත පදේ දාපුවම කර්තෘ විභක්ති පදේ නිර්මාණය වෙනවා. සොයුරිය විසින් සුවතත් සතුන් ඇති කෙරෙති. ආගන්තුකයා කියන වචනයත් ඒ විදිහටම අනුක්ත කරලා විසින් කියන නිපාත පදේ දාපුවම කර්තෘ විභක්තිය නිර්මාණය වෙනවා. ආගන්තුකයා විසින් ගේ හිමියෝ විමසනු ලබති. හතරවෙනි විභක්තිය පරණ විභක්තිය. පරණ විභක්තිය කියන්නේ කර්තෘගේ ක්‍රියාවට උපකාරී වන පදය පරණ විභක්තිය වෙනවා. පියවරු සෙනෙහසින් දරුවන් රකිති කියන වාක්‍යයේ කර්තෘ පියවරු. පියවරු කරන ක්‍රියාව තමයි රකිති. රකිති කියන ක්‍රියාවට උපකාරී වන්නේ සෙනෙහසින්. එතකොට මේ වාක්‍යයේ පරණ විභක්තිය වෙන්නේ සෙනෙහසින්. අපි පොතපතින් උගනිමු. අපි තමා කර්තෘ. කර්තෘ කරන ක්‍රියාව තමයි උගනිමු. උගනිමු කියන ක්‍රියාවට උපකාරී වෙන්නේ පොතපතින්. එතකොට පොතපතින් කියන එක තමයි පරණ විභක්තිය වෙන්නේ මේ වාක්‍යයේ. මේ වාක්‍යවල කර්ණ විභක්තිය මොකක්ද කියලා බලමු. අපි සුවඳ මලින් බුදුන් පුදමු. අපි තමයි කර්තෘ. කර්තෘ කරන ක්‍රියාව බුදුන් පුදමු. බුදුන් පුදමු කියන එකට උපකාරී වන්නේ මලින්. ඒතර මලින් කියන එක තමයි කර්ණ විභක්තිය. නිමල් දුම්රියෙන් ගමට ගියේය. දුම්රියෙන් තමයි කර්ණ විභක්තිය. ශිෂ්‍යෝ ඉගෙනුමෙන් ජයගත්හ. ඉගෙනුමෙන් කර්ණ විභක්තිය. ඔහු සැප සම්පත් වලින් පොහොසත්ය. සැප සම්පත් වලින් කියන එක තමයි කර්ණ විභක්තිය. මල්ලී පෑනෙන් අකුරු ලියයි. පෑනෙන් කියන එක තමයි කර්ණ විභක්තිය. පස්වෙනි විභක්තිය සම්ප්‍රදාන විභක්තිය. සම්ප්‍රදාන විභක්තිය කියන්නේ යමක් ලබන්නා හෙවත් ප්‍රතිග්‍රාහකයා හඟවන පද සම්ප්‍රදාන විභක්තිය වෙනවා. පියවරු දරුවන්ට රැකවරණය දෙති කියන වාක්‍ය ගත්තාම ඒ වාක්‍යයේ රැකවරණය ලබන්නේ දරුවන්. එතකොට දරුවන්ට කියන එක තමයි මේ වාක්‍යයේ සම්ප්‍රදාන විභක්තිය වෙන්නේ. බැතිමත් වූ දෙවියන්ට පඬුරු පුදති. මේ වාක්‍ය ගත්තාම පඬුරු පුදන්නේ දෙවියන්ට. එතකොට දෙවියන්ට කියන වාක්‍යනේ තමයි සම්ප්‍රදාන විභක්තිය වෙන්නේ. පාලකයෝ උගතුන්ට පහසුකම් සලසති. පහසුකම් ලැබෙන්නේ උගතුන්ට. එතකොට උගතුන්ට කියන එක තමයි මේ වාක්‍යයේ සම්ප්‍රදාන විභක්තිය වෙන්නේ. වත් පිණිස උදෙසා සඳහා කියන නිපාත සම්ප්‍රදාන විභක්ති පද සමග යෙදෙනවා. සෙබළු රට රකින්න වස් පෙරමුණට ගියහ. රට රකින්න වස් කියන්නේ සම්ප්‍රදාන විභක්තිය මේ වාක්‍යයේ. භික්ෂූහු දන් පිණිස පිඬුසිඟා වැඩියහ. දන් පිණිස කියන එක සම්ප්‍රදාන විභක්තිය. මේ තියෙන වචන ටික සම්ප්‍රදාන විභක්තියට හැරවුවාම මෙන්න මේ විදිහට තමයි එන්නේ. වනිතාව කියන එක වනිතාවට. සංචාරකයා කියන එක සංචාරකයාට. විද්‍යාඥයෝ විද්‍යාඥයන්ට. සේනාව සේනාවට. මුරකරු මුරකරුට බවට පත් වෙනවා සම්ප්‍රදාන විභක්තියට හැරවුවාම. හයවෙනි විභක්තිය අවදි විභක්තිය. අවදි විභක්තිය කියන්නේ සීමාවක්, වෙන්වීමක්, පහවීමක් අඟවන පද අවදි විභක්තියට අයත් වෙනවා. පියවරු පාසලෙන් දරුවන් රැගෙන ඇති කියන වාක්‍යය ගත්තාම රැගෙන යාමේ සීමාව දැක්වෙන්නේ පාසලෙන් කියන පදයෙන්. එතකොට මේ වාක්‍යයේ පාසලෙන් කියන පදේ තමයි අවදි විභක්තිය විදිහට දැක්වෙන්නේ මේ වාක්‍යයේ. විදේශිකයෝ රටින් නික්ම යති. මේ වාක්‍යය ගත්තාම නික්ම යාමේ සීමාව තියෙන්නේ රටින්. රටින් කියන පදේ තමයි අවදි විභක්තිය. වෙළෙන්දෝ පදික වේදිකාවෙන් ඉවත්ව යති. ඉවත්ව යෑමේ සීමාව
පෙන්නුම් කරන්නේ පදික වේදිකාවෙන්. ඒතර පදික වේදිකාවෙන් කියන එක තමයි අවදි විභක්තිය වෙන්නේ මේ වාක්‍යයේ. මේ වචන අවදි විභක්තියට වර්ණගන්නේ මෙන්න මේ විදිහට. නගරය කියන එක නගරයෙන්, පාසල පාසලෙන්, ගංගාව ගංගාවෙන්, පොත පොතෙන්, ගස ගසෙන් බවට පත් වෙනවා අවදි විභක්තියට හැරවුවාම. හත්වෙනි විභක්තිය සම්බන්ධ විභක්තිය. යම් දෙයක හෝ කෙනෙකුගේ අයිතියක්, සම්බන්ධයක් හෝ සාමීපයක් හඟවන පද සම්බන්ධ විභක්තියට අයත් වෙනවා. පියවර දරුවන්ගේ දස්කම් අගයති කියන වාක්‍ය ගත්තාම මේ වාක්‍යයේ දස්කම් කියන එක අයිති වන්නේ දරුවන්ට. දරුවන්ගේ කියන එක තමයි මේ වාක්‍යයේ සම්බන්ධ විභක්තිය බවට පත් වෙන්නේ. මේ අපේ පාසලයි. පාසල අයිති අපිට. එතකොට අපේ කියන එක තමයි සම්බන්ධ විභක්තිය මේ වාක්‍යයේ. මේ සුරතල් නංගිගේ මාලයයි. මාලය අයිති වන්නේ නංගීට. එතකොට නංගිගේ කියන එක තමයි මේ වාක්‍යයේ සම්බන්ධ විභක්තිය බවට පත් වෙන්නේ. මේ වාක්‍යවල සම්බන්ධ විභක්තිය බලමු. පුටුවෙහි කකුල් අබලන්නේ. කකුල් අයිති පුටුවට. එතකොට පුටුවෙහි කියන එක තමයි සම්බන්ධ විභක්තිය වෙන්නේ. ලේඛකයන්ගේ පොත් අගය කරමු. පොත් අයිති ලේඛකයන්ට. එතකොට ලේඛකයන්ගේ කියන එක තමයි මේ වාක්‍යයේ සම්බන්ධ විභක්තිය. අපගේ දස්කම් බලා සතුටු වන්න. දස්කම් අයිති වෙන්නේ අපගේ. එතකොට අපගේ කියන එක තමයි සම්බන්ධ විභක්තිය. ගස්වල අතු කඩා වැටේ. ගස්වල කියන එක සම්බන්ධ විභක්තිය. ඈතින් ඇසෙන්නේ මොණරුන්ගේ හඬයි. මොණරුන්ගේ කියන එක තමයි මේ වාක්‍යයේ සම්බන්ධ විභක්තිය වන්නේ. 8 වෙනි විභක්තිය ආධාර විභක්තිය. ආධාර විභක්තිය කියන්නේ කිසියම් දෙයක පැවතීමට, දරා ගැනීමට ආධාර වන පදේ තමයි ආධාර විභක්තිය. ශිෂ්‍යයෝ පන්ති කාමරයේ ඉගෙන ගනිති කියන වාක්‍ය ගත්තාම ශිෂ්‍යයන්ට ඉගෙන ගන්නට ආධාර වෙලා තියෙන්නේ කාමරය. ඒතර කාමරයේ කියන එක තමයි මේ වාක්‍යයේ ආධාර විභක්තිය බවට පත් වෙන්නේ. මේ වාක්‍යවල ආධාර විභක්තිය මොකක්ද කියලා බලමු. පළවෙනි වාක්‍යය ගුරුවරුන් කෙරෙහි ගෞරවය පතුරවමු. ගුරුවරුන් කෙරෙහි කියන එක තමයි ආධාර විභක්තිය. වනයෙහි මල් පිපී ඇත. වනයෙහි කියන එක තමයි ආධාර විභක්තිය. දෙමව්පියෝ දරුවන් කෙරෙහි මෙත් පතුරවති. දරුවන් කෙරෙහි කියන එක තමයි ආධාර විභක්තිය. ගස්වල සියප්පු නද දෙති. ගස්වල කියන එක තමයි ආධාර විභක්තිය. සිල්වතුන් කෙරෙහි සිත් පහදේ. සිල්වතුන් කෙරෙහි කියන එක තමයි මේ වාක්‍යයේ ආධාර විභක්තිය වෙන්නේ. 9 වෙනි විභක්තිය ආලපන විභක්තිය. වාක්‍යයක සමීපයේ සිට අමතන විට ඇමතුම ලබන්නා පෙනී සිටින්නේ ආලපන විභක්තියෙනි. එතකොට ඇමතුම ලබන්නා තමයි ආලපන විභක්තිය බවට පත් වෙන්නේ. දරුවනි පියවරුන්ට ගෞරව කරන්න කියන වාක්‍යයක් ගත්තාම මේ වාක්‍යයේ ආමන්ත්‍රණය ලැබන්නේ දරුවනි කියන පදේ. එතකොට දරුවනි කියන එක තමයි මේකේ ආලපන විභක්තිය බවට පත් වෙන්නේ. දුව මෙහි එන්න කියන වාක්‍ය ගත්තාම ආමන්ත්‍රණය ලබන්නේ ඇමතුමක් ලබන්නේ දුව. එතකොට දුව කියන පදේ තමයි ආලපන විභක්තිය වෙන්නේ මේ වාක්‍යයේ. මේ වාක්‍යවල ආලපන විභක්තිය මොකක්ද කියලා බලමු. නිදන්න පුත රංකිරි. පුත කියන එක තමයි ආලපන විභක්තිය. එන්න මද නලේ. මද නලේ කියන එක තමයි ආලපන විභක්තිය. දුවේ මේ අහන්න. ඒ වාක්‍යයේ දුවේ කියන එක තමයි ආලපන විභක්තිය. පුතුනේ මේ බලන්න. පුතුනේ කියන එක තමයි ආලපන විභක්තිය. මිනිසිනි යහ වැඩෙහි යෙදෙන්න. මිනිසිනි කියන එක තමයි ආලපන විභක්තිය. මෙවැනි වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලට සුබ දවසක්.